ඒ මුලින් හේරක් ඒ වගේම සතුමිය වසර 4කට මේ පරිලෝකියා ඒ දූදරුවන් ඇති ඥාති මිත්‍රාදී මේ කිසිම කරනවා. ඒ වගේම මේ පවුලේ නියමිත සියලුම සාහලේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවීමට බලාපොරොත්තු වෙනවා. අපි මේ ජීවත් කරන ලෝකේ අපිට අපි පරිහරණය කරන්නේ මෙන්න මේ සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායු. මේක තමයි මූලිකම අංගය. මේවා ඇහැට පේන්නේ නැහැ. අපිට අල්ලන්න අමාරුයි මේ ධාතු සතර. මේවා අපිට පුළුවන් මේ විදිහට කියන්න නැත්නම් හිතන්න. අපි මේ ජීවත් වෙනවා කියන්නේ මේ කොටස් හතරත් එක්ක තව අපිට තියෙනවා ඊළඟට විඥාන ධාතුව. අපි පවතින්නේ මේ කිස් ප්‍රදේශයේ ඒකාන්තයෙන් කියන ආකාශ ධාතුව. මෙන්න මේ ධාතු 6 එක තමයි 6 තමයි අපි කියන්නේ. මම කියන්නේ මේ ඔබලා කියන්නේ මේ ධාතු 6. ටිකක් අමාරුයි ඒ වුණාට මේක අහලා බලන්න මේකේ තියෙන ස්වභාවය කොහොමද කියලා. ඉතින් මේ නිය පරිලෝකීය අයත් එහෙමයි. දැන් මේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ මේ හැම කෙනෙක්ම මේ කොටට අයිති වෙනවා. සතර මහා ධාතු. විඥාන ධාතුව අය වුණාට පස්සේ ඉතින් අපි නිෂ්ක්‍රීය පුද්ගලයෝ බවට පත් වෙනවා. අර සෝනවල ගිහින් බුම දානවා. එතෙන්දී කාලයක් යනකොට දිරලා ගිහිල්ලා මේ පසු බවට පත් වෙනවා. නැවතත් පසේ හැදෙන ගස්වල ගෙඩි කාලා ගිහිල්ලා ආය අපි හැදෙනවා. එහෙම නෙවෙයි නේද? එතකොට මේක චක්‍රයක් වාගේ යන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් අපේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය. මේවෙන් අපි කරන්නේ මොකද්ද? මේ අර සතර මහා ධාතුව පිළිතුරු ටිකක්. අපි ගම්මු රූපයක් ඇහැට පේන්නේ රූපයක් කියලා හිතුවට දැන් මේ පේන්නේ රූප කියලා හිතුවට ඇහැට පේන්නේ වර්ණයක් කියලා. මේ පේන වර්ණය යම්කිසි තැනක නම් එතනට අයිති නෑ ඒ වර්ණය. මලක් ගන්නකොට මේ මල සතර මහා ධාතු. එතකොට මේ මල දන්නේ නෑ මෙහෙම පාටක් තියෙනවද කියලා. ඊළඟට ඒක දකින්න ඇහැ දන්නේ නෑ මේක අහවල් මල කියලා. ඇහැ නෙවෙයි දන්නේ හිත. මේ අහවල් මලේ පෙත්තක් කියලා එහෙම කියන්න පුළුවන් ඒක. නමුත් ඇහැ දන්නේ. හැදිලා තියෙන ගහ දන්නේ මලේ ස්වභාවය පාට අඳුරන්නේත් නැහැ. ගඳ සුවඳ අඳුරන්නේත් නැහැ. ඒ වලට අපි ඇහැට ගැටිච්ච ගමන් ඒ ඇහැ අඳුරන්නේත් නැහැ. මේ මල මොකද්ද? මේක සුවඳ කොහමද? මේක පර වෙලා යනවද? මේ මොනවක්වත් දන්නේ නැහැ. ඒ තේරුම් ගන්නේ අපේ හිත. එතකොට ඔය ඒ වර්ණය අර හැදිච්ච ගහට අයිතිත් නැහැ. ඒ වගේම බලන අපේ ඇහැට අයිතිත් නැහැ. ඔය සතර මහා ධාතු. ඇහැ කියන්නේ සතර මහා ධාතුවක්. මේ ඇහැ හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරක. ඒක දන්නේ නැහැ මේ මලේ වර්ණය. එතකොට මලේ වර්ණය දන්නේ කවුද? හිත. මේක තේපාලිකා මලක්, මේක මෙහෙමයි, මේක සුදු පාටයි, මේක සුවඳයි, මේ සියලුම හිත. එතකොට ඇහැට අයිතිත් නැහැ. හැදිච්ච ගහට අයිතිත් නැහැ. මේව මේ ධර්මය අනුව විග්‍රහ කරගෙන යනවා. ඊළඟට ඔබ විඥාණයට අයිතිත් නැහැ. විඥාණය කියලා කියන්නේ මේ පේනවත් ගතියනේ. ඇහැට මලක් පේන්නේ විඥාණය. දැන් මල දිග්‍රක් ළඟ එහෙම ගිහිල්ලා තිබ්බොත් ඇස් අරගෙන ඉන්න මල දිග්‍රක් ළඟට ගිහිල්ලා මලක් පෙන්නොත් කියාවිද මේ කාවල් මල කියලා? කියන්න බෑ. ඇයි? විඥාන ධාතුව නැහැ.